ආයි කොහොමද ඔයාලට? ඔන්න ඉතින් ගොඩ කාලෙකට පස්සේ තමයි මේ වීඩියෝ එකක් අරගෙන එන්නේ. බලන්නකෝ අද අපි කොහෙද යන්නේ කියලා. ඔන්න ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් අපි කතරගම ගියපු ගමන ගැන. අපි මේ ගමන යන්නේ හරියටම අප්‍රේල් 16 වෙනිදා. අපි කතරගම යන්න තෝරගත්තේ මයංගනේ පැත්තේ. මේ ගමන යන්නේ මමයි හස්බන්ඩ්ුයි මගේ පවුලේ අයයි. අම්මලා නම් කිව්වේ පාන්දර 5ට ඒගොල්ලෝ ගෙදරින් පිටත් වෙනවා කියලා. අපිට 5:00 වෙද්දී දිගින ටවුන් එකට ඇවිල්ලා ඉන්න කියලා තමයි කිව්වේ. ඔන්න ඉතින් අපි දෙන්න 5:00 වෙද්දී ටවුන් එකට ඇවිල්ලා හිටියා. ඒත් ඉතින් අම්මලා තාම ගෙදරින් පිටත් වෙලා දෙන්නෙත් නැහැ. ඉතින් අපි දෙන්නට බලන් ඉන්න බෑනේ. අපි දෙන්න හිමීට ගමන යන්න පටන් ගත්තා. අපි දැන් මේ හුන්නස්ගිරිය පැත්ත පහු කරගෙන යන්නේ. අපි මේ පාර කතරගම යන්නේ මහියංගනේ පැත්තෙන්නේ. සමහර පාරවල නම් අපි නුවරඑළිය පැත්තෙනොත් ගිහින් තියෙනවා. ඉතින් මට අවුරුද්ද පිරුණ කාලේ ඉඳන්ම මම හැම අවුරුද්දෙම කතරගම ගිහින් තියෙනවා. මමයි හස්බන්ඩ්ුයි මේ එකට යන පළවෙනි පාර. වටපිටාව හරිම ලස්සනයි. අම්මලා නම් අපිට තාම හම්බුනේ නැහැ. අපි දෙන්න හිතුවා 18 වංගුව පටන් ගන්න තැනට ගිහිල්ලා නැවතිලා ඉන්න. අපි අම්මලා එනකන් දිගන ටවුන් එකට වෙලා ඉන්නේ නැතුව ආපු එක ගැන පොඩ්ඩක් සතුටුයි. මොකද අපි ආවේ නැත්තම් අපිට මේ ලස්සන පරිසරය බලා ගන්න වෙන්නේ නැහනේ. උදේට තියෙන ආගේ නෙවෙයි. ඉතින් දවල් වෙද්දි රස්නෙත් වැඩි වෙනවා. මේ දවස්වල පොඩ්ඩක් වැස්ස නිසා පරිසරයත් හරියට ප්‍රබෝධමත් වෙලා වගේ තමයි තියෙන්නේ. අපි දෙන්න ඉතින් 18 වංගුව පටන් ගන්න තැනටත් ආවා. හැබැයි අම්මිලා තාම නැහැ. ඔන්න මේ තියෙන්නේ පළවෙනි වංගුව.
ඉස්සරහින් තියෙනවා දෙවෙනි වංගුව. මෙන්න තියෙනවා තුන්වෙනි වංගුව. මම වංගු 18ම නම් වීඩියෝ කරේ නෑ. මොකද එහෙම කරා නම් වීඩියෝ එකේ තියෙන වංගු 18 විතරක් නිසා. ඔන්න හතරවෙනි වංගුව. ඔන්න පස්වෙනි වංගුව. ඔන්න 6 වෙනි වංගුව. ඔන්න 7. ඔන්න 10. අපි දෙන්න 8 වෙනි වංගුවට වෙලා අම්මලා නිකන් හිටියා. ඊට පස්සේ අම්මලා ආවට පස්සේ අපි වංගු 18 බහැලා ඉවර කරා. අපිට පිටිපස්සෙන් එන්නේ අම්මිලා. ඉස්සරහින් යන්නේ පුංචිලා. අපි දෙන්න යන්නේ මැද්දේ. ඔන්න දැන් අපි 11 වෙනි වංගුව පහු කරා. අපි පොඩි කාලෙත් මමයි මල්ලිලා එකතු වෙලා වංගු ගණන් කර කර තමයි යන්නේ. දොළහයි. ඔන්න අපි වංගු 18 බහැලා ඉවරයි. ඊට පස්සේ තියෙන්නේ මයංගනේ ටවුන් එක. දැන් අපි යන්නේ මයංගනේ පන්සල වඳින්න. මෙතනින් එහාට අපි ආයේ වීඩියෝ කරන්න පටන් ගත්තේ යාල කැලේ මැද්දෙන් යද්දි. අපිට අලියොත් ගොඩක් හම්බුණා. ඔයාලට ඉස්සරහට බලා ගන්න පුළුවන් වෙයි. ඔන්න මේ අපි නැවතිලා ඉන්නේ අලියෙක් ඉන්න නිසා. චූටි කාලේ නම් අලියෙක් දැක්කම මේ වගේ පාරේ ඉන්න හරිම බයයි. ඒක නම් බයක් නැතුව ඉන්නේ. මෙතන මේ ඉන්නේ අලි අම්මයි අලි පැටියයි. අලි පැටියව මම දැක්කේ මේ වීඩියෝ එකේ තමයි. මම ඒ වෙලාවේ ආව දැක්කේ නෑ. කැහැට වගේ. ඔය ඉස්සරහින් ඉන්නේ චූටි මල්ලි. එයා ඉස්සර අලියොන්ට මාර බයයි. පාරේ අලියෙක් ඉන්නවා දැක්කහම එයා නිදා ගන්නවා. ඒ වුණාට අද නම් එයා බය නැතුව ගියා. අපි අද නවතින්නේ මෙතන. ඔන්න දැන් අපි යන්නේ කතරගම දේවාලෙටයි කිරිවෙහෙර වන්දනා කරන්න. මේ තියෙන්නේ මැණික් ගඟ.
කතරගම දේවාල භූමියේ වීඩියෝස් ගන්න ෆොටෝස් ගන්න එපා කියලා දාලා තිබ්බා. ඒ නිසා අපි එහෙම කරන්න ගියේ නැහැ. දේවාලෙට යන්න කලින් අපි මේ දැන් යන්නේ කිරිවෙහෙර වන්දනා කරන්න. අතින් ගුටි ගන්න ඕනත් බිමට බහලා තැන්නේ නැහැ. අද නම් සෑහෙන සෙනගක් හිටියා. අවුරුදු 5 වුණාම හැමෝම කතරගම වන්දනා වෙනවනේ. ඒ නිසා සෙනග වැඩි වුණා. බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වී දිනව මහත් වේවායි අපේ ප්‍රාර්ථනය කර සිටිනවා. ඔන්න මේ ඊළඟ දවසේ අපි දේවාලෙට ගිහින් ඉද්දි ගොඩාක් රෑ වුණ නිසා ආයෙ මොකුත් වීඩියෝ කරේ නැහැ. අපි යන්න පිටත් වුණාට පස්සේ අපිට මේ යාළුවෝ දෙන්නෙක් දකින්න පුළුවන් වුණා. අපි දැන් මේ යන්නේ සෙල්ල කතරගම. බඩු කරත්ත. ඕ අරගෙන ඉස්සර එනවා මේ අපි ඉන්න තැන් වලට. අනිවාර්යෙන් අර තුවක්කුවක් එහෙම අරන් දෙනවා. ඇට විතර තුවක්කුවක්. මේ ඉතින් වසන්ත කාලේ නිසා හැමතැනම මල් පිපිලා හරිම ලස්සනයි. අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ සෙල්ල කතරගම. අපි දැන් මේ යන්නේ සෙල්ල කතරගම තියෙන ගණදෙවි කෝවිලට. කෝවිලට යන්න කලින් පන්සල වැඳලා තමා කෝවිලට යන්න ඕනේ. සමහර කාලවලට ගඟ මැද්දෙන් ඉක්ුඩ වෙලා තමා කෝවිලට යන්න තියෙන්නේ. වතුර ගොඩක් වැඩි නම් පාලමක් තියනවා ගොඩ වෙන්න. වතුර ගොඩක්ම වැඩි කාලෙට පාලමක් තියන අය පාලමේ ගොඩ වෙලා යන්නත් පුළුවන්. වරාමල් ගන්න පළවලට හැම හොඳයි බෝධියට පූජා කරන්න වරාමල් දැන් අපි මේ යන්නේ සිතුල් පව්වේ. සිතුල් පව්වට යන පාර නම් එච්චර හොඳ නැහැ. පොඩි කාලේ කලිනුත් එකපාරක් සිතුල් පව්වේ ඇවිල්ලා තියෙනවා.
එතකොට නම් පාරේ ගොඩක් සත්තු හිටියා. ඌරෝ හිටියා, කිඹුලෝ හිටියා, මුවෝ හිටියා. මේ පාර නම් අපිට කිසිම සතෙක් දැක ගන්න පුළුවන් වුණේ නැහැ. සෑහෙන දුරක් මේ විදිහට යන්න තියෙනවා. ඔන්න මොනරෙක් ඉන්නවා. අපි මේ එන මග දිගටම හිටියේ ඔන්න ඔය මොනර තමයි. ඔන්න අපි සිතුල් පව්වට ආවා. මෙතනට පලාතම හරිම ලස්සනට පේනවා. මේ පේන ගල් ඇතුලේ ස්වාමින් වහන්සේලාට ඉන්න පුළුවන් විදිහට කුටි හදලා තියෙනවා. ඒවත් අපිට දැක ගන්න පුළුවන් වුණා. මේ තියෙන්නේ රන් තෙලබු ගහක්. මේ ගහේ ඉන්න කෙනා බලන්නකෝ. අපි ආයෙත් එන්න පිටත් වුණා. අපි හිතන් හිටියේ ගාල්ල මාතර පැත්තෙත් ගිහිල්ලාම එන්න. හැබැයි අපිට වෙලාව මදි වුණා. ඒ නිසා අපි හිතුවා කිරින්ද පැත්තට ගිහිල්ලා එන්න කියලා. බීච් එකට ගියා. හැබැයි බීච් එකේ නම් එක වීඩියෝ එකක්වත් ගන්න බැරි වුණා. දැන් අපි ආයෙත් ගෙදර එන්න පිටත් වෙලා ඉන්නේ. අපි එනකොටත් අලියෝ ගොඩක් පාරේ හිටියා. ඒ ඔක්කොම නම් මම වීඩියෝ කරේ නැහැ. වීඩියෝ එක මේ වෙනකම් බැලුවනම් ඔයාලට ගොඩක් ස්තුතියි. ආයෙත් දවසක ලස්සන වීඩියෝ එකකින් ඉක්මනටම හම්බ වෙමු. ඒ වගේම මම මතක් කරනවා මගේ channel එක subscribe කරන්න කියලා. bye.